Study, work, migrate. Plan your future with an expert. අදත් අපේ Zoom වෙබින එකට ජොයින් ලයින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මුලින්ම. මේ වෙබින ප්‍රෝග්‍රෑම් එක හරහා අපි ඕගොල්ලන්ට නිව්සීලන්ත වල ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයාලා හැමෝටම හයි ස්ටඩීස් කරගන්න යනකොට බැචලර් එකකට හරි නැත්නම් මාස්ටර් එකකට හරි එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් කරන්න යන ඔයාට ඔයාගේ ප්ලෑන් එක කොහොමද හදාගන්නේ? ඔයාගේ ස්ටුඩන්ට් ප්‍රොසෙසින් එක සම්පූර්ණ ප්‍රොසෙස් එකම ප්ලෑන් කරගන්න කොහොමද? නිව්සීලන්ත ස්ටඩි කරාට පස්සේ ඔයාට ලැබෙන බෙනිෆිට්ස් මොනවද? ඊට අමතරව ග්‍රීන් ලිස්ට් එක කියන්නේ මොකක්ද? මේ ග්‍රීන් ලිස්ට් එකේ තියෙන හයි ඩිමාන්ඩ් ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? අදිශයකට ඔයා හොයාගන්න ජොබ් එක ග්‍රීන් ලිස්ට් එකේ නැති වුණොත් ඒවට අදාළව තියෙන ඔප්ෂන්ස් මොනවද? ඊට අමතරව ඩිපෙන්ඩන්ට්ගේ වර්ක් රයිට්ස්, බබාලට ස්කූල්ස් මේ වගේ ප්‍රශ්න, මේ වගේ ගැටලු කිහිපයක්ම ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපිත් එක්ක එකතු වෙන අපේ විශේෂ ආරාධිත විදියට අපේ යුරේකා කන්සල්ටන්ට්ස් මැනේජින් ඩිරෙක්ටර් නිව්සීලන්ත සහ ඔස්ට්‍රේලියා ලංකාවේ ඉන්න එකම ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් මිස්ටර් නුවන් බැල්ලන්තුඩාව. good evening sir. ඒ වගේම යුරේකා කන්සල්ටන්ට්ස් හෙඩ් ඔෆ් ස්ටුඩන්ට් කවුන්සලර් attorney at law මිස් පියුමි බැල්ලන්තුඩාවත් අපි මේ වෙබිනාර් ප්‍රෝග්‍රෑම් එකට සාදරයෙන් පිළිගන්නවා. good evening miss. ඉතින් නිව්සීලන්ත ස්ටඩි කරලා ඔයාගේ PR පාත් එක සක්සස් කරගන්න හැටි දැනගන්න මේ වෙබිනාර් ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා. වැඩි වෙලාවක් ගන්නේ නැතුව අපි අපේ පළවෙනි සෙග්මන්ට් එකට move වෙමු. නිව්සීලන්ත ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන ස්ටුඩන්ට් කෙනෙක්. ඇයි නිව්සීලන්ත ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ගේ උපදෙස් අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව යුරේකා කන්සල්ටන්ට්ස් වගේ කම්පැනියක් අපේ කම්පැනි එක තෝරගන්න අපි සජෙස්ට් කරන්නේ ඇයි කියන එක අපි මිස්ටර් නුවන් බැල්ලන්තුඩාගෙන්ම අහලා දැනගමු. අපේ අන්ත අධ්‍යාපන යුරේකා කන්සල්ටන්ට්ස් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් මුලින්ම ශ්‍රී ලංකාවේ විසා පද්ධතිය සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන වගේම නම්පන්තේ ඉන්විටේෂන් ඉන්ඩස්ට්‍රි එක රෙගුලේට් කරන ඔතොරිටි එකේ ඉන්විටේෂන්ස් වලට අනුව වැඩ කරනකොට නම්පන්තේ ඉන්විටේෂන් ලෝ නම්පන්තේට පැමිණි අපේක්ෂා කරන ඕනෑම විස්තරයක් ඉතින් මලේ තිබෙන විතරයි. එතනට අපි දැන් දන්නවා ස්ටුඩන්ට් වීසා එකක් කියලා කියන්නේ එක වීසා කැටගරි එකක් විතරයි. ඒක වීසා කැටගරි එකක් විතරයි. නමුත් ස්ටුඩන්ට් වීසා එක අරුණාම තවත් වීසා කැටගරිස් ගොඩාක් තියෙනවා. ස්ටුඩන්ට් වීසා එක ගත්තොත් ඒ ස්ටුඩන්ට් වීසා එකත් එක්කම සම්බන්ධ වෙච්ච තව වීසා කැටගරිස් තියෙනවා. ස්පවුස් වීසා, නැත්නම් ඩිපෙන්ඩන්ට් වීසා එක තියෙන පුළුවන්. නැත්නම් තමයිගේ දරුවන්ගේ වීසා එක තියෙන පුළුවන්. ඊට පස්සේ ස්ටුඩන්ට් වීසා එකෙන් පස්සේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක තියෙන්නේ මොනවද කරන්නේ? ඊළඟට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකෙන් පස්සේ කොහොමද PR එකට යන්නේ? එතකොට අර ස්ටුඩන්ට් වීසා එකකට වඩා සීමා නොවි ඔබට ඔබේ නවසීලන්තයේ තුල අවසාන අපේක්ෂා වෙන ඔබ අධ්‍යාපනයෙන් පසු බලාපොරොත්තු වෙනවන රැකියාවක් කරන්න එහෙම නැත්නම් අවුරුද්දත් එක්ක පදිංචි වෙන්න බලාපොරොත්තු වෙනවන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරිපූර්ණ වීසා ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යාපන වීසා ස්ටුඩන්ට් වීසා එකෙන් ආරම්භ කරලා එතෙන් සිට ඔබේ නිවාසික නැත්නම් ස්ථිර පදිංචිය දක්වා යන ගමන් මාර්ගය තුල තියෙන සියලුම වීසා සම්බන්ධයෙන් දැනුම අවබෝධයක් ඒ වගේම අවශ්‍ය උපදෙස් ලබා ගන්න හැකියාව තියෙනවා ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙකුට. ඒකට වැදගත් කාර්යය තමයි ඔබ අධ්‍යාපනය ලබා ගැනීමේදී මූලික අවස්ථාවේදී ගන්න ලබන තීරණය ඉතාම වැදගත් වෙනවා. ඔබ අවසාන වශයෙන් නගාවීමට අපේක්ෂා කරන ලබන ස්ථිර පදිංචි ලබා ගැනීමේදී කොහොමද කරන්න කියන සම්බන්ධව. ඒ කියන්නේ අධ්‍යාපනය සඳහා ස්ටුඩන්ට් වීසා එක කරනකොට මොන ප්‍රෝග්‍රෑම් එකද සිලෙක්ට් කරගන්න මොන යුනිවර්සිටිද යන්නේ කියන කාරණා ගත්තොත් එතෙන් ගත්තොත් එහෙම ඔබ අවසාන වශයෙන් යන්න බලාපොරොත්තු වෙන තැන ස්ථිර පදිංචි නම් ආරම්භයේදී ඔබ වියදම් කරන මුදල කියන්නේ වියදම් පෝස්ට් ෆී එකක් අපි වියදම් කරන්න ඕනේ නිව්සීලන්ත වලට යන්නේ. ඒ පෝස්ට් ෆී එක කීයක් වෙනවද කියන එක ඒ මුදල් වියදම් කරන කොයිතරම් ප්‍රයෝජනයක් ලැබෙනවද? දිනකට මගේ ස්පවුස්ට වර්ක් කරන්න පුළුවන්ද? ඒක කරගෙන යන්න පුළුවන්ද? දරුවන්ට අධ්‍යාපනය ලැබෙනවද? ඒ කරන කෝස් එක මත මට අවසානයේදී පර්මනන්ට් රෙසිඩන්සි ගන්න පුළුවන්ද කියන මේ සමස්තය සලකා බැලීමේ හැකියාවක් තියෙන්නේ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්. ඒ නිසා අර ඕවර්ऑල් මේ ගැන අවබෝධයක් ලබා ගැනීමට ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීම විතර වැදගත් වෙනවා. ඒ වගේම තමයි
වහපු ප්‍රශ්නේ දෙවෙනි කොටස තමයි ඇයි යුරේකා කන්සල්ටන්ට්ස් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. අපි හැමදාමත් කියන දේ තමයි යුරේකා කන්සල්ටන්ට්ස් කියලා කියන්නේ just not මේ education agent කෙනෙක් නෙමෙයි. අපි can study work migrate. ඒ කියන්නේ නේද අපි කියන plan your future with an expert. වගේ අධ්‍යාපනයේ හරහා ආරම්භ කරන විදේශ සිහිනය work visa එක හරහා residence දක්වා යන මුළු පාත් එකටම අවශ්‍ය මඟ පෙන්වීම යුරේකා කන්සල්ටන්ට්ස් හරහා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ස්ටුඩන්ට් විසා ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 17ක් මේ තාම සාර්ථකව ශිෂ්‍යයන් 2000කට වඩා ආසන්න ප්‍රමාණයකට විදේශගත වීමේ සිහිනය ලබා කරගන්න අවස්ථාව ලබා දෙන එක අපේ ක්‍රෙඩෙන්ෂියල් එකකට ලබාගත් මේ ඉන්ඩස්ට්‍රි එක මේ මාකට් එකට අපි ගොඩනගාගත්ත විශ්වාසනීයතාවය අපි ලබා දීපු සේවයත් එක්ක ඊළඟට අනිත් දේ තමයි අපිට මේ ක්‍රියාවලිය ඇතුලේ අපි හැමතිස්සෙම අපේ දරුවන්ට අර කලින් සඳහන් කළා වගේ අධ්‍යාපනය ලැබීම පමණක් නෙමෙයි ඉතින් එහාට යන හැම වීසා ස්ථාවරයකදීම අපේ සේවය අපි ලබා දීලා තියෙනවා. මිස්ටර් නුවන්ට බොහොම ස්තුති කරනවා මේ වටිනා උපදෙස් ලබා දුන්නට. මිස්ටර් නුවන් කිව්වා වගේම ඇත්තටම අපේ වත්කම වෙන්නේ ඔයගලන්ගේ විශ්වාසයයි. එතකොට මේ විශ්වාසයත් එක්ක තමයි මේ වැඩ කටයුතු සියලුම දෙයක් වෙන්නේ. ඔයගලන්ට පුළුවන් ඇවිල්ලා අපිව මීට් වෙන අපේ ශාඛාවලදී මම ඉදිරියේදී විස්තර සම්බන්ධව ඔයගලන් දැනුවත් කරන්න කොහොමද අපිව සම්බන්ධ වෙන්නේ කියලා. අපි දෙවැනි ප්‍රශ්න විදියට දැන් මේ දවස්වල හැමෝම try කරන්නේ නිව්සීලන්ත වගේ country එකට ගිහලා settle වෙන්න. ෆැමිලි එකක් වෙන්න පුළුවන් නැත්නම් සිංගල් ඇප්ලිකන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමෝම try කරන්නේ නිව්සීලන්ත. අපිට දැනගන්න පුළුවන් නේද මිස් පියුමි ඇයි මේ වගේ ට්‍රෙන්ඩ් එකකට දැන් නිව්සීලන්ත ඇතුළු වෙලා තියෙන්නේ කියලා. නිව්සීලන්ත ගත්තහම අනික් රටවල් එක්ක සාපේක්ෂව ඔස්ට්‍රේලියා, UK, කැනඩා, යුරෝප් වගේ රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දී නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එක මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට මේ කාලේ වැඩි අවස්ථාවක් දෙන්න පෙළඹිලා තියෙනවා. ඇත්තටම කිව්වොත් වැඩි වීසා ප්‍රමාණයක් උදාහරණයක් විදිහට ගත්තොත් ගිය අවුරුද්දේ 91ක් වගේ වීසා ඇප්‍රූවල් රේට් එකක් තියෙනවා. ඉතින් වැඩි අවස්ථාවක් දෙන්න තමයි මේ කාලේ බලන්නේ. ඊළඟට මේ මැචුවර්ඩ් ස්ටුඩන්ට්ස්ලට උදාහරණයක් වශයෙන් අවුරුදු 40 50 වගේ වයසේ ඉන්න අයටත් ස්ටුඩන්ට් වීසා ලබා දීලා තියෙනවා. ඉතින් එතකොට දැන් ඕස්ට්‍රේලියාව ගන්නකොට ඕස්ට්‍රේලියාවේ අවුරුදු 35 කියලා සීමාවක් තියෙනවා. පෝස්ට් ස්ටඩි වර්ක් වීසා ඇප්ලයි කරන්න ඕනේ අවුරුදු 35ට කලින්. ඒතර ඒ වගේ ප්‍රශ්න මේ නිව්සීලන්ත වලදී උද්ගත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ හැම ගොඩක් දෙනෙක් බලන්නේ ෆැමිලි එකත් එක්ක සෙටල් වෙන්නනේ. ඒතරේ ෆැමිලි එකත් එක්ක සෙටල් වෙන්න මේ නිව්සීලන්ත වල හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට සහ ඒ වගේ එලිජිබල් ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරනකොට ෆැමිලි එකටම යන්න පුළුවන්. ඒ හස්බන්ඩ්ට හැරි ඩිපෙන්ඩන්ට් විදිහට ඇප්ලයි කරන හස්බන්ඩ්ට හෝ වයිෆ්ට ෆුල් ටයිම් වර්ක් වීසා එකක් හම්බ වෙනවා. දරුවන්ට නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මේ වගේ බෙනිෆිට්ස් රාශියක් තියෙනවා. මේ ඒ විතරක් නෙමෙයි දැන් ඔය ගොඩක් අය ඉන්නවා බැචලර්ස් නැති. ඒ කියන්නේ ඔය work experience එකකින් විතරක් ගත්ත MBA MSc වගේ තියන අයටත් පුළුවන් මාස්ටර්ස් ඇප්ලයි කරන්න. එතකොට CIM SLIM IBS LPQ HRM වගේ කරලා තියෙන professional qualifications තියන අයටත් පුළුවන් මේ විදිහට මාස්ටර්ස් ඇප්ලයි කරන්න. ඊළඟට මේ වගේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් අවුරුද්දෙන් කම්ප්ලීට් කරන්න පුළුවන්. ගොඩක් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් මේ මාස 12යි. ඉතින් හැමෝම බලන්නේ කෙටි කාලයක් ස්ටඩි කරලා ඉක්මනට තමන්ගේ PR පාත්‍රය එක හදාගන්න. ඉතින් ඒ වගේ බලද්දී නිව්සීලන්ත අද ජනප්‍රිය වෙලා තියෙනවා මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා අතර. මේකට එකතු කරන්න ඕනේ අපේ ලංකාවේ ඉන්න ශිෂ්‍යයන් අතර ගත්තොත් එහෙම ගොඩක්ම most population මේ popular මේ study destinations තමයි UK, United States, ඊළඟට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය. දැන් මේ කාලය තුල පවතින immigration regulations ගත්තොත් එහෙම ඒ රටවල් එක ගත්තොත් වඩාත්ම ෆ්ලෙක්සිබල් ඉමිග්‍රේෂන් රෙගියුලේෂන්ස් තියෙන්නේ ඇත්තටම ඇප්ලයි වෙන්නේ නිව්සීලන්ත වලට. අර කලින් වෙබිනාර් එකේදීත් අපි සඳහන් කළා නිව්සීලන්ත වලට නිව්සීලන්ත ගවර්න්මන්ට් එකෙන් අතර වෙනස් කරලා තියෙනවා 2033 දක්වා ඒගොල්ලන්ගේ ස්ටුඩන්ට් ප්ලෑන් එක ඒගොල්ලෝ එක්ස්පෑන්ඩ් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ මිස් පියුමි සඳහන් කරපු විදිහට ඇත්තටම ගිය අවුරුද්ද 2025 තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරේ 2024 දක්වා යන ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එකේදී පහුගිය අවුරුද්දේ 2025 වර්ෂයේදී ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් අවුට්කම් එක බැලුවොත් ස්ටුඩන්ට් වීසාස් 97000 approval visa approval ඉඳලා තියෙනවා. ඊළඟට ඒකේ සක්සස් රේට් එක 91%. මම හිතන්නේ ඒක ගත්තොත් එන ඕස්ට්‍රේලියාව, කැනඩා වගේ රටවල් එක ගත්තොත් UK වගේ ගත්තොත් එන තාම ඉහළ වීසා
ඉතින් මම තව ප්‍රශ්නයක්. දැන් අපි මේ ගොඩක් කට්ටිය පෙළඹිලා ඉන්නවනේ නිව්සීලන්ත වගේ රටකට මූව් වෙන්න. දැන් මේ කතා කරපු දේවල් එක්ක ඔයගලන්ට තේරෙනවා ඇති ඇයි නිව්සීලන්ත වලට යන්නේ කියලා. ඉතින් මට දැනගන්න අවශ්‍යයි ඇයි අපි මේ විදිහට ෆැමිලිස් එක ඇප්ලයි කරාම ඇත්තටම සෙටල් වෙන්න ගියාම ඒකේ මොනවා රිස්ක් එකක් තියෙනවද? නැත්නම් ෆැමිලිස් යනකොට ඒකේ මොනවා වෙන බෙනිෆිට් එකක් තියෙනවද? මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් අපිට දැනුවත් කරන්න පුළුවන් නේද මිස් නුවන්? ප්‍රථම අධ්‍යාපනය ලැබලා අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන නවසීලන්තයේ ස්ථිර පදිංචි ලබා ගැනීම. ස්ථිර පදිංචි ලබා ගැනීම සඳහා නවසීලන්තයේදී ඒ සඳහා මාර්ග කීපයක් තියෙනවා. කියන්නේ pathways streams කීපයක් තියෙනවා. පළවෙනි තමයි skill migration SMC skill migration category එකකින් apply කරන්න පුළුවන්. දෙවෙනි category එක තමයි අපිට කියන්නේ residence මේ straight green list එකේ straight to residence කියන category එකකින් apply කරන්න පුළුවන්. ඊළඟට green list work visa to residence කියන එක apply කරන්න පුළුවන්. ඊට අමතරව තව care work post ඊළඟට මේ transport sector work post කියන categories පහ යටතේම apply කරන්න පුළුවන්. ඊට අමතරව මේ 2026 අවුරුද්දේ නොවැම්බර් මාසෙන් අගෝස්තු මාසෙන් ක්‍රියාත්මක වෙන තවත් categories දෙකක් විශේෂයෙන්ම trade occupations target කරලා අලුතෙන් categories දෙකක් එන්න තියෙනවා මේ නොවැම්බර් අගෝස්තු මාසෙන් ඉඳලා. දැනට බලාත්මක වෙන කාණ්ඩ පහ ගත්තොත් එහෙම අනොත් දැන් SMC නැත්නම් skill migration category එක ගත්තොත් එහෙම ඉතාලම විවෘත එකක්. ඒක ඇත්තට මේක බොහොම හසුවෙන් ඕනෙම කෙනෙකුට අයදුම් කරන්න පුළුවන් එකක්. ඒකෙදි SMC category එකේ තියෙන්නේ ඔයාට ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ මේ ලකුණු 6ක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ලකුණු 6 ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ ඔයාගේ qualification එකෙන් එහෙම නැත්නම් ඔයාගේ ලැබෙන job offer එකේ තියෙන remuneration එකෙන් වැටුප කොච්චරද කියන එකෙන් එහෙම නැත්නම් immigration ඔයාගේ job එක සම්බන්ධයෙන් තියෙන license එක. ඒ කියන්නේ සමහර වෘත්තීන් සඳහා ලියාපදිංචි license එකක් තියෙන අවශ්‍ය කරන උදාහරණයක් ගත්තොත් එimhe engineersට ළඟට quantity surveyorsට teachersට වගේ සමහර occupations වල license අවශ්‍ය වෙන. ඒතර ඒ license එක අනුව හෝ qualification එක හරි නැත්නම් තියෙන මේ remuneration එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැන් අපි ගත්තොත් මේ වකලට බලපාන අධ්‍යාපනය සම්බන්ධයෙන් student visa ඉන්න අය සම්බන්ධයෙන් ගත්තාම ඔබ නවසීලන්තයේදී අවශ්‍ය ලකුණු සංඛ්‍යාව 6යි. ඒ 6.4 කරද්දී qualification එක අපි PhD එක වුණා ලකුණු 6ක් ඔබට ලැබෙනවා. ඒතර ඒ අවශ්‍ය ලකුණු 6 එක qualification one shot ඉවරයි. ඊට PhD එක සාමාන්‍ය අවුරුදු 3ක් යනවා. ඊට අමතරව නවසීලන්තය ඇතුළත ඔබ සම්පූර්ණ කරන මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙනවා නම් level 9 වලට කියන්නේ national qualification framework එකේ level 9 වලට සමාන equivalent program එකක්. ඒකටත් ඔය 6 points ම හම්බ වෙනවා. ඒතර එහෙම 6 point හම්බ වෙනවා නම් ආයෙ වට වෙන කොහෙන්වත් points ගන්න අවශ්‍යතාවයක් නැහැ, combination එකක් නැහැ. වගේ එකම fact එක තමයි education qualification. ඊට පස්සේ ගත්තොත් එහෙම level 8 program එකක් නැත්නම් අපේ postgraduate diploma නැත්නම් bachelor degree එකක් ගත්තොත් එහෙම ඒකෙදි ඔබට හම්බ වෙන points ප්‍රමාණය ලකුණු 5 4 ඒ වශයෙන් අඩු වෙනවා. එතකොට ඒ අඩු වෙන ලකුණු සංඛ්‍යාව කියන්නේ 6 හදා ගන්න අපිට 5ක් ගත්තොත් ඒ කියන්නේ අපිට bachelor එකක් හරි postgraduate diploma එකක් නම් ඒකට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ඔබට පුළුවන් නවසීලන්තය ඇතුළේ work කිරීම. නැත්නම් ඔබට හම්බ වෙන post study work visa එක තියෙනවා. ඒ post study work visa එක හෝ post study work visa එකෙන් පස්සේ ඔබට පුළුවන් නම් employer කෙනෙක්ගේ work visa sponsorship එක අරගෙන job එක ගන්න. ඒ combination එකෙන් ඔබට පුළුවන් නිව්සීලන්ත වල අවුරුද්දක work experience එකයි qualification එකට හම්බ වෙන ලකුණු 5යි ඒ දෙක එකතු කරලා ලකුණු 6 හදා ගන්න පුළුවන්. ඒකට ඔක තමයි SMC category එකේ තියෙන වැදගත් තමයි. ඊළඟට මේකේ තියෙන අනිත් දේ තමයි ඔබට අවුරුදු 55ක් වෙනකම් apply කරන්න පුළුවන්. දැන් අපිට ආසන්නම උදාහරණයක් ගත්තොත් ආසන්නම තමයි අනිත් රට සංසන්දනය කරන්න ගත්තොත් එම ඕස්ට්‍රේලියාව. එහිදී ඔබට එක්ක post study work visa එකට යන්න නම් apply කරන්න ඕන අවුරුදු 25 master degree එකක් කරන්න ඕන. නැත්නම් masters by research or PhD නම් කරේ PhD එකට ඔබට යන්න පුළුවන් 25ට පස්සේ. හැබැයි ඒ ඔබේ cut off age එක මෙතන අවුරුදු 45යි. ඒකට නවසීලන්තයේදී cut off age එක අවුරුදු 55. ඊළඟට තවත් වෙනසක් ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාවේ වගේ එකකින් තියෙන දේ තමයි ලකුණු ඔබට ඒ ලකුණු point system එකේ point scale එක ගත්තොත් age එකට හම්බ වෙන point සංඛ්‍යාව 18 ඉඳන් 25ට එක point category එකක්. ඊළඟට 25 ඉඳන් 32ට තවත් category එකක්. 32 ඉඳලා 39ට තව category එකක්. එහෙම points අඩු වෙනවා. වයස වැඩි වෙද්දී ඔබේ points ප්‍රමාණය අඩු වෙනවා. 39 ඉඳලා 45ට ඔබ eligible වුණාට එතන ඔබට ලබා ගන්න පුළුවන් ලකුණු සංඛ්‍යාව හරියටම ලකුණු 15. ඒකට ඒ කියන්නේ maximum age එකේදී ගන්න පුළුවන්. කියන්නේ 25 to 32 ගන්න පුළුවන් ලකුණු සංඛ්‍යාව 30ක් වෙනකොට 39 to 45 ගන්න පුළුවන් 50 කියන almost හරියටම half ගන්න පුළුවන්. ඒතකොට නිව්සීලන්ත වලදී මේ ලකුණු අවුරුදු 55 වුණා
ඒජ් එක බලපාන්නේ නැහැ. මේ පොයින්ට් සිස්ටම් එක. ඔයාගේ ක්වොලිෆිකේෂන් එක තමයි බලපාන්නේ. ඒක සාමාන්‍ය 55 කියන්නේ අපේ ලංකාවේ පිටතට රිටයර්මන්ට් ඒජ් එක. ඒකට ආසන්නයේ තියෙන උනත් මේක කරන්න PR එක ගන්න පුළුවන්. කවුරුහරි රිටයර් වෙන්න ඉන්නවා නම් අවුරුදු 2කට කලින් අවුරුදු 3කට කලින් මේ ඉස්සරහම කලින් නිවාඩු අරගෙන ගිහලා අධ්‍යාපනයක ලබන්න පුළුවන් ඒක කරන්න පුළුවන්. ඊළඟ තවත් වැදගත් කාරණයක් තමයි අනුව මේ ඔස්ට්‍රේලියාවේදී ගත්තොත් එහෙම ඔයාගේ ක්වොලිෆිකේෂන් එකයි ඔයාගේ ක්වොලිෆිකේෂන් එක නැත්නම් ඔයා හෙදී ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න කම්ප්ලීට් කරන ක්වොලිෆිකේෂන් එකයි ඔයාගේ නම් කරන ඔකියුපේෂන් එකයි ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එකයි මේ තුනම මැච් වෙනවා. හැබැයි නිව්සීලන්ත වල මේ SMC කැටගරි එකට ගත්තොත් එහෙම ඔයාගේ ක්වොලිෆිකේෂන් එකයි ඔයා නිව්සීලන්ත වල ලබා ගන්න වර්ක් එක්ස්පීරියන්ස් එකයි මැච් වෙන්න ඕනේ නැහැ. මැච් වෙන්න ඕනේ ඔයාගේ ක්වොලිෆිකේෂන් ඔයාට හම්බ වෙන ජොබ් ඔෆර් එකත් එක්ක ඔයාගේ කරන වර්ක් මේ ජොබ් එකේ තියෙන ඩියුටිස් ටික මැච් වෙනවා. එතකොට අගර නිව්සීලන්ත වල ඒකට අදාළ ක්වොලිෆිකේෂන් එකක් කම්ප්ලීට් කරන්න කියලා අවශ්‍යතාවය SMC කැටගරි එකේ නැහැ. ඉතින් SMC කැටගරි එකේදී ඔබට අතරම අවශ්‍ය වෙන්නේ ජොබ් ඔෆර් එක අය සම්පූර්ණ කිරීම, ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් එකේ ගෝ වර්ක් එක්ස්පීරියන්ස් වලින් ඊළඟට අවුරුදු 55ට වඩා අඩු වීම. IELTS 6.5 ඒක ඉතාලම වැදගත් වෙනවා. අපි දන්න අපේ දරුවෝ මේ ශිෂ්‍ය හුඟක් වෙලාවට PR එක ගන්න ගියාම ගොඩක් කලන් ස්ට්‍රගල් කරන්නේ English එක කරලා IELTS 7 each band don't work categories වලට. එහෙම නැත්නම් සමහරවිට 80 ගන්න වෙනවා. ඒකට ඒ කියන්නේ points මතිනවම 8 ගන්න විතර. නමුත් මේ හැසල් එක IELTS එක English language proficiency එකේ තියෙන බාධාව නිව්සීලන්ත වල නෑ 6.5 තමයි overall ඕන වෙන්නේ. අනිත් bands එහෙම ස්පෙસિෆික් එකක් නෑ. ඊළඟට SLC කැටගරි එක අනොස් ඊළඟට තියෙනවා green list stay to residence කියන එක. ඒ කියන්නේ නිව්සීලන්ත immigration instructions වල appendix 13 එකේ තියෙන program එකක් complete කරනවා. ඒ complete කරාට පස්සේ ඔයාලට job offer එකක් හම්බ වෙනවා. ඒ job offer එක හම්බ වෙන්නේ accredited employee work visa මේ accredited employer කෙනෙක්ගෙන් නම් ඔබට කෙලින්ම PR එක apply කරන්න පුළුවන්. කියන්නේ ඔයාගේ qualification එක අද ඉවර කරලා ඊළඟ දවසේ ඔබට job offer එකක් හම්බ වෙනවා නම් accredited employer work මේ කෙනෙක්ගෙන් ඊළඟ දවසේ PR එකට apply කරන්න හැකියාව. ඊළඟට accredited employer එකේම green list එකේම work to residence එකේ වෙන දේ තමයි ඔබට ඒක තියෙන appendix එකේ tier 2 එක category එකේ ඒ occupation එකට යන program එකක් complete කරලා තියෙනවා නම් ඒ program එකේදී කරලා ඉවර වුණාට පස්සේ ආට job offer එකක් හම්බ වෙලා අවුරුදු 2ක් ඉතින් accredited employer කෙනෙක් එක්ක හෝ ඕනෑම employer කෙනෙක් එක්ක අවුරුදු 2ක් වැඩ කළොත් එහෙම නියමිත සැලරි ලෙවල් එක තියෙනවා නම් ඔයාලට resident visa එක apply කරන්න හැකියාව තියෙනවා. ඒතකොට ඔය තමයි තුන්වෙනි කැටගරි. හතරවෙනි කැටගරි එක තමයි care work post කැටගරි. කියන්නේ care work කෙනෙක් විදියට වැඩ කරන අපි හුඟක් අය අහනවා care work කෙනෙක් විදියට වැඩ කරන්න කොහොමද යන්නේ කියලා. මේකේ තියෙන වැදගත් දේ තමයි අනුච දැන් හුඟක් වෙලාවට care work කෙනෙක් විදියට නවසීලන්තට යන්න බෑ. හැබැයි ඔබගේ husband ස්ටුඩන්ට් වීසා එක යනකොට ඔබට full time work visa හම්බ වෙනවා. ඒකට ඒ කියන්නේ ඒ කැටගරි සම full time work visa හම්බ වෙන්න පුළුවන්. ඒත් ඔයාලට තියෙන care work qualification එකක් ලංකාවේ තියෙන විදිහට ගත්තොත් මේ NVQ level 3 4 වගේ qualification එකක් තියෙනවා නම් ඔබ නවසීලන්තයේ අවුරුදු 2ක් care work කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා නම් ඒක medium wage එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් අතරම wage එකට වඩා අඩුයි අතරම care work කෙනකින් අපේක්ෂා කරන salary level එක. ඒ විදිහට වැඩ කරලා තියෙනවා නම් සමහරවිට ඔබේ husband එක පැත්තකින් study කරලා ඉවර වෙන වෙලාවකට ඔබ අවුරුදු 2ක් මේ පැත්තෙන් මේක care work කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා නම් ඒකෙදි PR එක ගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් විතරක්ම නෙමෙයි. ඩිපෙන්ඩන්ට් ඩිපෙන්ඩන්ට් අර care work course එක ඔස්සේ මේ PR එකට qualify වෙන්න හැකියාවක් තියෙනවා. ඒක එතන පරිවිඩේ තමයි. ඔබේ සහකරු අධ්‍යාපනය ලබන්න යනවා නම් ඔහු යන්නේ මොකක් හරි මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට වෙන්න පුළුවන්. හැබැයි එහෙදී එහාට ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න ඒ හරහා PR එක කරන තව පාත් එකක් සිකියුර් කරගන්න පුළුවන්. අනිත් සහකරු කියන අධ්‍යාපන නොලබන සහකරු care work වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ ඇතුළේ කරලා ඒක සුදුසුකම් ලැබලා යනවා නම් මොකද ඒක හය ලොකු ක්වොලිෆිකේෂන් එකක් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ NVQ level 3 4 ක්වොලිෆිකේෂන් එකට ප්‍රමාණවත් වෙනවා. ඊළඟට අනිත් එක තමයි ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එක තියෙන එක. ඒකත් අර care work course එක වගේම ඔබට ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකේ ජොබ් එකක් තියෙනවා නේ. අවුරුදු 2ක් ඔබ වැඩ කරලා තියෙනවා නම් ඔබට ඒකෙන් PR එකට පාත් එකක් තියෙනවා. ඒතර ඔය කියන සෙක්ටර්ස් පහේම හැකියාව තියෙන අර එක දෙයක් සඳහන් කරන්න ඕනේ SMC කැටගරි ස්කිල් මයිග්‍රේෂන් පොයින්ට් සිස්ටම් කියන එකේදී ලංකාවේ ඩිග්‍රියක් නැති වුණොත් එහෙම ඒ කෙනෙකුට අර මාස්ටර්ස් වලට හම්බ වෙන ලකුණු හරි ලබා ගැනීම හැකියාව හම්බ වෙන්නේ නැහැ. ඒතකොට ඒ කෙනෙකුට සමහර වෙලාවට ඒදී
සබ්ස්ක්‍රයිබ් කරන එක තව මාස්ටර් එකක් වුණාට ඒකට ඔයාලට සමහරවිට ලකුණු හම්බ වෙන්න පුළුවන් 5ක් වගේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කැටගරි එක නැතුණාට හැබැයි ඔබට අර අනිත් කියපු කැටගරිස් වලින් PR එකට ක්වොලිෆයි වෙන්න හැකියාවක් තියෙනවා. බොහොම ස්තුතියි මිස් නුවන් අපිට දීපු හරවත් පිළිතුරු සම්බන්ධයෙන් මම හිතනවා මේ වෙනකොටත් නිව්සීලන්ත වල තිබ්බ ප්‍රශ්න වලින් 50% විතර ඔයගොල්ලන්ට දැනටමත් කවර් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම අපිට දැනටමත් Zoom එකෙන් Zoom තාක්ෂණය ඔස්සේ හරහා ඊට අමතරව Facebook message තාක්ෂණයෙන් අපිට දැනටමත් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු යොමු කිරීම පවතිනවා. අපි ප්‍රශ්න ගැටලු සාමාන්‍යයෙන් අවසානයේදී තියාගමු. ඒ අතරතුර අපේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ සෙග්මන්ට් එකට යමු. මොකද ප්‍රශ්නත් එක්ක අපි මේ වෙලාවේ කතා කරගෙන ගියොත් අපිට මේ කතා කරන එකේදී වැදගත් මාතෘකා ටිකක් මගහැරෙන්න පුළුවන්. ඉතින් අපි අපේ සෙග්මන්ට් එකට ආවොත් මිසුනුවන් අපි කතා කරා ග්‍රීන් ලිස්ට් එක ගැන. දැන් මේ ගොඩක් කට්ටිය අතන මේ ග්‍රීන් ලිස්ට් එක කියන්නේ මොකක්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව මේ ග්‍රීන් ලිස්ට් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් උදාහරණයකට මේ ග්‍රීන් ලිස්ට් එකේ තෝරගත්ත ප්‍රෝග්‍රෑම් එක, ඒ කියන්නේ ස්ටඩි කරන් තමන් තෝරගත්ත ප්‍රෝග්‍රෑම් එකේදී ඒ ප්‍රෝග්‍රෑම් එක මේ ග්‍රීන් ලිස්ට් එකේ නැත්තම් PR එකට කොහොමද බලපාන්නේ? ඒ ප්‍රශ්නේ ගැටලුව විසඳගන්නේ කොහොමද? ඉතින් මේක ප්‍රැක්ටිකලි ගත්තොත් සාමාන්‍යයෙන් සමහර ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ඒ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාට ඒ ක්වොලිෆිකේෂන්ස් වලින් විතරක් බැරි වෙනවා සමහර වෙලාවට අර කතා කරා වගේම කෙලින්ම අපිට ග්‍රීන් ලිස්ට් එක හරහා තියෙන ජොබ් එකකින් PR පාත් එකට යන්න. එතකොට ඒ වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් උදාහරණයකට නර්සින් වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරොත් කොහොමද ඊළඟට ඒ ඊතුරු ස්ටෙප්ස් ටික හදාගන්නේ? පොඩ්ඩක් අපි මේක ගැන කතා කරමුද? සඳහන් කළා වගේ PR එක ඇප්ලයි කරන්න තියෙන පාත්වේස් වලින් පාත් එක තමයි ග්‍රීන් ලිස්ට් එක. ග්‍රීන් ලිස්ට් ඒ 2 එක level 2 residence කියන පාත් එකට ග්‍රීන් ලිස්ට් එකේ ඔකියුපේෂන් එක නැහැ කියන එකකින් අදහස් වෙන්නේ නැහැ. බට් SLC කැටගරි එකකින් හරි යාව කෝස් කැටගරි එකකින් හරි ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකකින් හරි ඇප්ලයි කරන්න බෑ එකකින්. So ග්‍රීන් ලිස්ට් එකේ ඔකියුපේෂන් කෝස් ඇප්ලයි කරද්දී අර මම කලින් කිව්වා වගේ SLC එකේදී වගේ නෙමෙයි අපි ක්වොලිෆිකේෂන් එකයි මේ appendix 13 එකේ තියෙන requirements match වෙන්නේ. ඒක උදාහරණයකට ගත්තොත් එහෙම මේකේ තියෙන qualifications ගත්තොත් occupations ගත්තොත් එහෙම business field එක ගත්තොත් එහෙම external auditor, internal auditor, construction project manager මම කියන්නේ මේකේ තියෙන qualifications ටික ඊළඟට project builder ඊළඟට අපි ගොඩක්ම ජනප්‍රියව ගත්තොත් එහෙම quantity surveyor engineering categories ගත්තොත් chemical engineer, materials engineer, electrical, structural මේ ඔක්කොම engineering categories මේකේ තියෙනවා. ඊළඟට ගත්තොත් දැන් උදාහරණ ගත්තොත් මෙහෙම දැන් ඉංජිනේරින් කැටගරි එකේ ගත්තොත් එහෙම ඔබට තියෙනවනේ ක්වොලිෆිකේෂන් එක වෙලා ඉංජිනේරින් කියන එකට නවසීලන්තයේ ඇතුලේ වොෂින්ටන් එකෝඩ් එකේ පිළිගත්ත ඩිග්‍රී එකක් හරි එහෙම නැත්නම් නවසීලන්තයේ බැචලර් ලෙවල් 7 හරි එහෙම නැත්නම් බැචලර් ලෙවල් මේ ඔනර්ස් ඩිග්‍රී එකක් ලෙවල් 8 හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඒතකොට ග්‍රීන් ලිස්ට් එක නම් කරනවා ග්‍රීන් ලිස්ට් එකේ ඔකියුපේෂන් එකක් නම් කරනවා කියලා කියන්නේ ඔකියුපේෂන් එකට නිව්සීලන්ත ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ ස්පෙસિෆයි කරලා තියෙන රික්වයර්මන්ට් මේ ක්වොලිෆිකේෂන් ලෙවල් එක තියෙනවා. ඊට අමතරව ඒ ක්වොලිෆිකේෂන් එක තියෙනවට අමතරව සැලරි ලෙවල් එකක් තියෙන මීඩියම් වේජ් එකක් තියෙන පුළුවන්. උදාහරණයකට ගත්තොත් දැන් එක්ස්ටර්නල් ඔඩිටර් ඉන්ටර්නල් ඔඩිටර් කෙනෙක් ගත්තොත් එimhe මේකෙදී ඔයාගේ සැලරි ලෙවල් එක ගත්තොත් එහෙම පැයකට නිව්සීලන්ත ඩොලර්ස් $43 $3.63 තියෙනවා. එහෙම නැත්නම් ඇනුවල් සැලරි ලෙවල් එක 90,750 තියෙනවා. ඒක තමයි සාමාන්‍ය. ඊළඟට ඊට අමතරව ඔකියුපේෂන් වල රෙජිස්ට්‍රේෂන් රික්වයර්මන්ට්ස් තියෙන්න පුළුවන්. මේ ඇප්ලයි කරන අවස්ථාවකට දැන් අනොස් මේ ගත්තොත් එහෙනම් හුඟක් වෙලාවට අපි ජනප්‍රියම ප්‍රෝග්‍රෑම් නැත්නම් දරුවා අපේ ශිෂ්‍යයන්ට හුඟක් දේශීයෙන් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් අතර මෙතන තියෙනවා. උදාහරණයකට ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රොනික එන්ජිනියරින් ටෙක්නීෂියන් NSCO කෝඩ් එක 312412 කියන එක. අතර මේක ඉලෙක්ට්‍රොනික එන්ජිනියරින් ටෙක්නීෂියන් කියන එකට නිව්සීලන්ත ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ බැචලර් ඩිග්‍රී ලෙවල් 7 එකකින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩිප්ලෝමා කියන්නේ නිව්සීලන්ත ඩිප්ලෝමා එකකින් මේක කරන්න පුළුවන්. level 6 ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. level 6 ප්‍රෝග්‍රෑම් එක 240 credits තියෙනවා. 240 කියන්නේ අවුරුදු දෙකක වගේ ප්‍රෝග්‍රෑම් එක. ඒතකොට මේ ඉලෙක්ට්‍රොනික එන්ජිනියරින් ටෙක්නීෂියන් ප්‍රෝග්‍රෑම් එක green list tier 1 තියෙන ප්‍රෝග්‍රෑම් එක අවුරුදු දෙකයි. දැන් අපි අනවුන්ස් කරන අපේ තියෙන ප්‍රෝග්‍රෑම් සමහරක් කොලේ දෙසු. මේකට මේ ප්‍රෝග්‍රෑම් කම්ප්ලීට් කළාම අපිට තියෙන එක නිව්සීලන්ත ක්වොලිෆිකේෂන් ඔතොරිටි එකේ ඇක්‍රෙඩිටේෂන් එක ලබා ගැනීම. ඒතකොට ඒක කරන්නේ යුනිවර්සිටි එකද එහෙම නැත්නම් ප්‍රයිවට් PTE එක ප්‍රයිවට් කොලෙජ් එකද එහෙම නැත්නම් පොලිටෙක්නික් එකකින් අදාළ නැහැ. ඕනෑම තැනක කරන්න. ඒකට ක්වොලිෆිකේෂන් එක ඇක්‍රෙඩිටේට් කරනවද කියන එක විතරයි. ඒකට ඔබ දන්නවද අපේ සමහර ප්‍රෝග්‍රෑම් තියෙන අවුරුදු
දෙකයි අවුරුදු දෙකෙන් කෙලින්ම රෙසිඩන්ස් පාත් එකට යන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් සහ මම හිතන්නේ Electrical engineering program එක. ප්‍රෝග්‍රෑම් දෙක මේ දෙකම tier 1 එකේ තියෙන එක. ඒකට OT එකකින් ගත්තත් 80,000 18,000 per year. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 36ක් වගේ. 6,000 ලංකාවේ රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 72ක් වගේ වෙන්නේ. 72ක් වගේ වෙන්නේ. අවුරුදු දෙකටම ලක්ෂ 72යි. අවුරුද්දකට ලක්ෂ 36ක් වගේ ගානක. 36ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ. ඒකත් බැලුවොත් එහෙනම් දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කළොත් ඊට වඩා සම ලොකු ගානක් ලක්ෂ 55ක් ඒ වගේ ගානක්. විශේෂයෙන්ම මේ කියන්නේ කාරණා මේ ඉලෙක්ට්‍රික් එන්ජිනියරින් ටෙක්නීෂියන් ප්‍රෝග්‍රෑම් එක ඊළඟට ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියරින් ටෙක්නීෂියන් ඊළඟට සිවිල් එන්ජිනියරින් ටෙක්නීෂියන් මෙකැනිකල් එන්ජිනියරින් ටෙක්නීෂියන් මේ ඉලෙක්ට්‍රිකල් මේ එන්ජිනියරින් සයිඩ් එකේදී ටෙක්නිකල් ප්‍රෝග්‍රෑම් ටෙක්නීෂියන් ප්‍රෝග්‍රෑම්ස් අවුරුදු දෙකකින් කම්ප්ලීට් කරනවා ඒවා ගොඩක් පොලිටෙක්නික්ස් වලක් තියෙනවා පෝස්ට් ඩී කරලා ඩිවිෂන් එකක් කරලා විශේෂයෙන්ම මේක වයස් සීමාවක් නැහැ. උදාහරණයක් ඇතුළත ගත්තොත් මේ HND එකක් කම්ප්ලීට් කරලා කෙනෙක් පුළුවන් ලංකාවේ. ෆයිනෑන්ෂල් ඩිප්ලෝමා එකක් කරලා ඒගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් වෙනත් එන්ජිනියරින් දෙයක් කරනවා නම් නැත්නම් ජස්ට් ස්කූල් ලෙවල්ස් නම් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේක මම හිතන්නේ නිව්සීලන්ත වල GTE රික්වයර්මන්ට් එකත් බොහොම ෆ්ලෙක්සිබල් නිසා වයස් සීමාවකින් තොරව ඇප්ලයි කරන්න පුළුවන් නිසා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ග්‍රීන් ලිස්ට් එකේ තියෙන සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඉතින් ඒකට අඩු උත්තරකින් 20% ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක ස්කූල් ලීවර්ස්ලට වඩා හොඳයි කියන්නේ මොකද ටෙක්නීෂියන් ලෙවල් එකකින් ඔබ මේ පාඨමාලාව අවසන් කරලා ඒ කියන්නේ නිව්සීලන්ත ඩිප්ලෝමා එක ඉවර කරලා ග්‍රීන් ලිස්ට් එකකින් වාගේ ජොබ් එක ඉවර කරගෙන PR එක අරගත්තට පස්සේ ඉස්සරහට නැතුව බැචලර් ලෙවල්ස් කරලා ඉවරලා ඔයාලට නිව්සීලන්ත එන්ජිනියර් කෙනෙක් විදිහට නිව්සීලන්ත එන්ජිනියර්ස් එකකින් recognition and accreditation යන ගන්න පුළුවන්. මේ වගේ occupations ගොඩක් තියෙනවා. ඒක මෙතන වැදගත් දේ තමයි මම කලින් කිව්වා වගේ මේ qualification එකයි වගේ apprentice 13 එකේ තියෙන requirement එකයි satisfy කරන එක දෙක match කරගන්න එක අවශ්‍ය වෙනවා. ඒක තමයි මම grade list 2 එක මේ tier 2 එක ගත්තොත් එහෙම ඒකෙදිත් ඒ වගේම requirements තියෙනවා. ඒ requirements දෙකම එක විදිහට මොනවද කලි කරගන්න එක වැදගත් වෙන. එහෙම නැතුව ඔකියුපේෂන් එක විතරක් කරකට වැඩක් වෙන්නේ නැහැ. නැත්නම් ඔකියුපේෂන් විතරක් කරකට වැඩක් වෙන්නේ මේ දෙකම මැච් වෙන්න ඕනේ. ඒ වගේම සරල ලෙවල් එකට මැච් වෙන්න ඕනේ. ඊළඟට රෙජිස්ට්‍රේෂන් එකත් මැච් වෙන්න ඕනේ. මච් වෙනවා. අන්තවදා ප්‍රශ්නයක් අහුවා නම් මම හොය නර්සින් වගේ පැත්තකින් යනවා සාමාන්‍යයෙන්. ටීචින් වගේ එකක් ගත්තොත් එහෙම දැන් වර්ක්ලාට අපි ගාවට එනවා නර්සින් ඩිග්‍රී එක තියන අය එනවා ටීචින් ඩිග්‍රී එක තියන අය එනවා. ඒගොල්ලන්ට පුළුවන් මාස්ටර්ස් ඔෆ් නර්සින් කරන්න එහෙනම් මාස්ටර්ස් ඔෆ් ටීචින් කරලා ඉවර වෙලා ඒ ටීචර් කෙනෙක් විදියට හරි එහෙනම් නර්ස් කෙනෙක් විදියට ප්‍රැක්ටිස් කරන්න. ඒ ප්‍රැක්ටිස් එක කරන්න නර්ස් කෙනෙක් විදියට රෙජිස්ට්‍රේෂන් එක ගන්න. එහෙනම් ටීචර් කෙනෙක් විදියට රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඕන. ඒ රෙජිස්ට්‍රේෂන් එකේදී තියෙන රික්වයර්මන්ට් එක තමයි ඔයගොල්ලන්ට level 7 IELTS 7 equivalent ගන්න වෙනවා. ගන්න. ඒකෙදි තමයි අපේ නර්සස්ලා වගේට ටීචර්ස්ලා කියලා කරන ඉර වෙන්නේ. ඒ නිසා වඩාත්ම සුදුසු දේ තමයි එහෙම ගැටලුවක් තියෙනවා තමයි IELTS එකේ 7 එක ගන්න බැරි වුණා. විතරක් වැඩක් වෙන්නේ රෙජිස්ටර් කරනවා. ටීචර් කෙනෙක් කරන්න බෑ. හැබැයි level 7 එක තියෙන ඒ මාස්ටර්ස් ඩිග්‍රී එක වඩා අවුරුදු 3ක ක්වොලිෆිකේෂන් පෝස්ට් ඩි වර්ක් වීසා එක. ඒ මාස්ටර් එකදී SMC කැටගරියේදී PR එක ඇප්ලයි කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ඒ වැදගත් පිළිතුරු සම්බන්ධයෙන්. මොකද ගොඩක් කට්ටිය ලොකු ප්‍රශ්නයක් තිබ්බ සාමාන්‍යයෙන් මේ වගේ ක්වොලිෆිකේෂන් එකක් කියන්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක කොහොමද හදන්නේ? මේ වගේ ලයිසන් එකක් අරගන්න විශේෂයෙන්ම නර්සින් කෙනෙක් විදිහට හරි මිෂනුවන් වගේ ටීචින් කෙලින්ම ලයිසන් එකක් ගන්න. ඒකට මම හිතනවා ගොඩක් කට්ටියගේ ප්‍රශ්න සෑහීමකටපත් වෙන්න පුළුවන් විදිහට පිළිතුරක් ලැබුණා කියලා. ඊට අමතරව මට දැනගන්න පුළුවන් නේද මිස් පියුමි තවත් ප්‍රශ්නයක් විදිහට එක්සැම්පල් එකකට අපි කතා කරොත් දැන් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා ඒ ස්ටුඩන්ට් වයස පොඩ්ඩක් වැඩි. මේ වගේ ස්ටුඩන්ට් කෙනෙක් සාමාන්‍යයෙන් වර්ක් එක්ස්පීරියන්ස් එක හදාගෙන තියෙන. මේ වගේ කෙනෙක්ට සාමාන්‍යයෙන් මාස්ටර් එකක් කරලා ෆැමිලි එකත් එක්ක සෙටල් වෙන්න ඔප්ෂන් එකක් තියෙනවද නිව්සීලන්ත වල? ඔව් අනුන්චර මම ඉස්සලත් කිව්වේ නිව්සීලන්ත ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි ඒක. ඒ කියන්නේ ගොඩාක් අපේ සමාජයේ ගොඩාක් කට්ටිය ඉන්නවා බැචලර් එක ඒ කියන්නේ ඩිග්‍රී එකක් විදිහ බැචලර් එක පේපර් ක්වොලිෆිකේෂන් එකක් විදිහට ඒක සම්පූර්ණ කරේ නැතත් ඒ බැචලර් එකකින් ලබා ගන්න දැනුමම වර්ක් එක්ස්පීරියන්ස් එකෙන් ලබාගෙන.
ඒ කියන්නේ හොඳ වර්ක් එක්ස්පීරියන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන හොඳ ප්‍රොෆයිල්ස් සෑහෙන දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේ අයට අර පේපර් ක්වොලිෆිකේෂන් එකක් නැහැ කියන එක මත මාස්ටර්ස් වලට යන්න බැරුව තියෙන අනෙක් රටවල් වල. හුඟක් රටවල් ගත්තාම ඒ රටවල් වල එන්ට්‍රි රික්වයර්මන්ට් එක විදියට බැචලර් එකක් ඉල්ලනවා. ඒකේ සෙකන්ඩ් අප එකක් ඉල්ලනවා. GPA එක ඒ විදියට එන්ට්‍රි රික්වයර්මන්ට්ස් හරිම ස්ට්‍රික්ට් කරලා තියෙනවා. නම් මේ නිව්සීලන්ඩ් වල බොහෝමයක්ම මේ යුනිවර්සිටිස් සහ කොලෙජස් වල තියෙනවා ඒ ඇප්ලයි කරන කෙනාගේ වයසට ගැලපෙන විදියට වර්ක් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඒ වර්ක් එක්ස්පීරියන්ස් එකෙන් විතරක්ම මේ මාස්ටර්ස් වලට ඉල්ලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය මේ ඩිප්ලෝමා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා වගේ ක්වොලිෆිකේෂන් එකක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒ වගේ යටත් අවස්ථාව තියෙනවා. වයස පිළිබඳ ගැටලුවක් නැහැ. අර ඉස්සලා කිව්වා වගේ ඉතින් අවුරුදු 40 50 වගේ අයටත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේ වයසේ අයට ඇප්ලයි කරලා ස්ටඩි කරලා ඉවරුනාට පස්සේ මේ PR පාත් එකකට ඒ වයස ගැටලුවක් වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි මිස් පීමි සම්බන්ධයෙන් අපි දැනුවත් කරාට. ඊට අමතරව අතන මෙයාට ඒ කියන්නේ ෆැමිලි එකක් විදිහට හරි සිංගල් කෙනෙක් විදිහට හරි එතන එයා ඇප්ලයි කරනවා නම් එයාට සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ඕනම ප්‍රෝග්‍රෑම් එකකින් කොච්චර කාලයක් එයාට සාමාන්‍යයෙන් එයාගේ බජට් එකත් එක්ක එයාගේ කැපැසිටි එකත් එක්ක තියාගන්න ඕනේද? ඊට අමතරව මොන වගේ අවස්ථාවක PR පාත් එකකට යොමු වෙන්න? විදිහට ගත්තොත් වැඩිපුරම අවස්ථාවන් මෙවැනි විරුද්ධ වෙලා තියෙන මෙතන රටක් ඇතුළේ ගත්තොත් එම නවසීලන්තේ තමයි අර කැටගරිස් පහ ඔස්සේම ඇප්ලයි කරන්න අවස්ථාවක් තිබෙනවා. එතකොට ඔබ කොයිතරම් දුරට කොයිතරම් කාලයක් අධ්‍යාපනය ලැබීද කියන කාරණේ තීරණය වෙන්නේ ඔබට දැනට තියෙන ක්වොලිෆිකේෂන් එකත් එක්ක. ඔබට ඩිග්‍රී එකක් තියෙනවා. ඔබට මාස්ටර්ස් වලට යන්න පුළුවන්. මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් උද්දක ප්‍රෝග්‍රෑම් එකක් විදිහට කරන්න පුළුවන්. ඊළඟට ප්‍රමාණය බලපාන්නේ. ඊළඟට SMC කැටගරි එකකින් යටත් ඊළඟට ඔබට ජොබ් ඔෆර් එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඒකට ඉමීඩියට්ලි ඇප්ලයි කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි අර සීමාව ඒ සියලු දේවල් තීරණය වෙන්නේ එක එක්කෙනාගේ ප්‍රොෆයිල් එක අනුව. ඒ නිසා තමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකදී ජෙනරල් කතා කරනට වඩා one to one කන්සල්ටේෂන් එකක් එන්න කියන්නේ. අපිත් එක්ක කතා කළොත් අපිට ඒ කියන්නේ කස්ටමයිස් කරපු ප්ලෑන් එකක් ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජෙනරල් ඇඩ්වයිස් හැමෝටම එක විදිහටම ඇප්ලයි කරන්න බෑ. මොකද ක්වොලිෆිකේෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒක තියෙන ප්‍රශ්න තියෙන පුළුවන්. ඒ වගේම තමයි තවත් කාරණයක් දැන් ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එක ගත්තොත් එහෙම අනෝජ් විශේෂයෙන්ම හුඟක් අය අපේ ඉන්න මේ වෙන විට වෙනත් රටවල වලට වීසා ඇප්ලයි කරලා ඒවා රිජෙක්ට් වෙච්ච අය ඉන්න පුළුවන්. වීසා ඉෂුස් තියෙන ඉමිග්‍රේෂන් ඉෂුස් තියෙන අය. ඒ වගේ අයට පවා අපි ඇත්තටම නවසීලන්තේ වීසා ඇප්ලයි කරද්දී බාධාවකින් තොරව ඒ ඉමිග්‍රේෂන් එකට අපේ කරුණු ඉදිරිපත් කරලා ඔබ ඇයි වීසා එක කලින් වෙනත් රටකට ඇප්ලයි කරලා රිෆියුස් වුනේ කියන කාරණේ පැහැදිලි කරලා වීසා අරගෙන තියෙනවා. ඒ නිසා වෙනත් රටකට වීසා රිෆියුස් වෙලා තියෙනක පවා නවසීලන්තයට වීසා ඇප්ලයි කිරීමට බාධාවක් කරගන්න නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට අනිත් කාරණේ තමයි දැන් නවසීලන්ත වගේ රටක් ගත්තොත් එහෙම හුඟක් වෙලාට අහන ප්‍රශ්නයක් ජොබ් ඔෆර්ස් ජොබ් තියනවාද? ජොබ් ඇප්ලයි කරන්න පුළුවන්ද? ඉතින් ඒතකොට ඒව තමයි මේ වීසා ප්‍රශ්න වලට වඩා ඇත්තටම සමහරක් වෙලාවට අහන ප්‍රශ්න. ඒතකොට එතෙන්දී අපිට කියන්න තියෙන දේ තමයි අර ජොබ් එකක් හොයාගන්නවා කියන එක නැත්නම් ජොබ් එකක් හම්බ වෙනවා කියන එක ඇවිල්ලා ප්‍රායෝගික තත්ත්වයක්. එතකොට දැන් අපි දැන් හුඟක් අහන දේ තමයි ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ ඉන්න අයත් නැත්නම් නිව්සීලන්ත සිටිසන්ස්ලාත් ඕස්ට්‍රේලියාවට යනවා. එතකොට අපි හිතන්න නරකයි අපි ඕස්ට්‍රේලියන් සිටිසන්ස්ලා විදිහට නෙමෙයි අපි කල්පනා කරන්න ඕනේ. අපි කල්පනා කරන්නේ ලංකාවේ අපි කොහොමද නවසීලන්තයට යන්නේ කියන එක. එතකොට එතෙන්දී අපිට ඇත්තටම මේ ග්‍රීන් ලිස්ට් කියන එක ඇවිල්ලා නවසීලන්තේ රජයේ විසින් අර අහඹු විදියට ඇවිල්ලා නැත්නම් ආකස්මිකව හදපු ලිස්ට් එකක් නෙමෙයි. මේ ග්‍රීන් ලිස්ට් එක හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ලේබර් මාකට් සර්වේ එකක් කරලා. ඒකට ඒ ජොබ් වේකන්සිස් ප්‍රමාණවත් පරිදි ෆිල් වෙන්නේ නැති නිසා තමයි ග්‍රීන් ලිස්ට් එකට මේ ඔකියුපේෂන්ස් ඇවිල්ලා තියෙන්නේ. අතුරු කරලා තියෙන්නේ. ඒකට ඒගොල්ලන්ගේ රටින් පිටට යනවත් කන්සිඩර් කරලා තමයි මේ ලිස්ට් එක නෙට් ඉමිග්‍රේෂන් එක කන්සිඩර් කරලා තමයි මේ ඉමිග්‍රේෂන් ලිස්ට් එක හදලා තියෙන්නේ. අනොස්ට මතක ඇති මේ ළඟදී අපිත් එක්ක අපේ පරණ ශිෂ්‍යෙක් ලංකාවට ආපු වෙලාවක අපිත් එක්ක කතා කළා. තාම පැහැදිලිව ඔහු කියපු දේ තමයි මේ ජොබ් එක හොයාගත්තේ කොහොමද කියන්නේ. වැදගත් වෙන්නේ මේ වගේ ප්‍රැක්ටිකල් දේවල් ටිකක් දැනගන්න එක. ඒ කියන්නේ තමන්ගේ වෙනවා ජොබ් ප්ලේස්මන්ට්ස්. ඊළඟට කැරියර් ගයිඩන්ස් යුනිට් එකක් තියෙනවා. අපි යුනිවර්සිටි ගිය වෙලේ ඉඳන් ඒ යුනිවර්සිටි එකේ තියෙන এডুকেෂන් එක විතරක් නෙමෙයි මේ ෆැසිලිටිස් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ හම්බ වෙන සර්විසස්. ඊළඟට ඒ කියන්නේ කැරියර් ගයිඩන්ස් යුනිට් එකට ගිහිල්ලා එන්රෝල් වෙන්න ඕනේ. ඒකට ගිහිල්ලා ඒ නිව්සීලන්ත වලට ගැලපෙන CV එකක් හදාගන්න ඕනේ. ඊළඟට ජොබ්ස් තියෙන්නේ කොහෙද කියලා ඒ තැන් වලින් අහගන්න ඕනේ. ඒ ජොබ්ස් වලට අපි ඇප්ලයි කරන්න ඕනේ. සමහර කලාවට ෆස්ට් ඉන්ටර්විව් එක, සෙකන්ඩ් ඉන්ටර්විව්, තර්ඩ් ඉන්ටර්විව්
ෆේල් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඉන්ටර්වියු එකට ෆේස් කරලා ගන්න එක්ස්පීරියන්ස් එකත් වැදගත් වෙනවා. ඊළඟට සමහරක් වෙලාවට යුනිවර්සිටි එකේ ඇතුළෙම වේකන්සිස් තියෙන්න පුළුවන්. ඒවට කතා කරලා ඉවරලා ඒ වේකන්සිස් වලට ඇප්ලයි කරන ගන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි වොලන්ටියර් එක්ස්පීරියන්ස් එක. මොකද වොලන්ටියර් එක්ස්පීරියන්ස් එකක් අරගෙන වුණත් ඒ රට ඇතුලේ වැඩ කරන එක වැදගත් වෙනවා. දැන් හුඟක් කරාට මෙහි කොයිතරම් එක්ස්පීරියන්ස් එකක් තිබුණත් ඔය අලුත් රටකට ගියාම අලුතෙන් පටන් ගන්නවා. අලුතෙන් පටන් ගන්න නිසා ඒ රට බලාපොරොත්තු වෙන යාගේ මොනතරම් ක්වොලිෆිකේෂන්ස් තිබුණත් ඔයාලට නිව්සීලන්ත එක්ස්පීරියන්ස් තියෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි සමහරක් වෙලාවට අපි වොලන්ටියර් වැඩ කරන ඒවා නොතකා හරිනවා. නමුත් ඒ වොලන්ටියර් වැඩ කරන තැන්වල රිලීෆ් වර්ක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් වෙනුවෙන් වැඩ කරන එකක් වෙන්න පුළුවන්. ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් ඒ වර්ක් කල්චර් එක නවසීලන්තේ වැඩ කරන්නේ කොහොමද? ඒ මිනිස්සු හිතන හැටි මොකද්ද? ඒ වගේ දැනුමක් ලබා ගත්තොත් ඒක ඔයාගේ CV එකට ලොකු හයියක් වෙනවා. ඉස්සරහට ජොබ්ස් වලට ඇප්ලයි කරලා. ඒ නිසා අර ඊළඟට නෙට්වර්කින් කියන එක සමහර කරලා ශ්‍රී ලංකන් සොසයිටිස් එහි තියෙන්න පුළුවන්. එහි කලින් සෙටල් වෙච්ච අය ඉන්න පුළුවන්. ඒ අයත් එක්ක සම්බන්ධ වෙන එක. ලංකාවේ පන්සල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පන්සලක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ චර්ච් එක නැත්නම් ශ්‍රී ලංකන් කොමියුනිටි ඕගනයිසේෂන්ස් වල ඒවත් එක්ක නෙට්වර්ක් වෙන එක. ඊළඟට ශ්‍රී ලංකන්ස්ලා විතරක් නෙමෙයි. ඔබේ පන්තියේ ඉන්න නිව්සීලන්ඩර්ස්ලා ඒක සමහර කරලා අවුරුදු ගාණක් ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ත හිටියත් ඔස්ට්‍රේලියාවේ නිව්සීලන්ත පුළුවන්. ඒ අයත් එක්ක සම්බන්ධලා ඒ රිලේෂන්ෂිප් එක බිල්ඩ් අප් කරගෙන ඉන්න. ඒක ප්‍රැක්ටිකල් ක්‍රීම තුල තමයි ඇත්තටම ඔය ජොබ් ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න හම්බෙන්නේ. උදෙක්ම පන්ති කාමරේ ඩිප්ලෝමා එක කරලා අර අවුරුද්ද පුරාම ඔඩ් ජොබ් එක කරලා මේක කරන්න බෑ. ස්ටඩීස් ඉවරනකොට ඔයගේ ෆීල්ඩ් එකේ ජොබ් එකට මාරු වෙන්න අවශ්‍ය අඩුම ගානේ දවස් 2-3කවත් වර්ක් එක්ස්පීරියන්ස් එකක් නවසීලන්තය ඇතුලේ අරගෙන තියෙනවා. බොහොම ස්තුතියි අපිට මේ අද දීපු හරවත් ප්‍රශ්න කියන්නේ උත්තර පිළිතුරු සම්බන්ධයෙන්. මෙන්න මේ නිසායි අපි හැම වෙලාවෙම කියන්නේ plan your future with an expert. ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් ඇති අද දවසේ ඔයගලන්ට තිබ්බ ප්‍රශ්න ඔයගලන්ට කොච්චර පිළිතුරු ලැබුණාද කියන එක ඔයගලන් සෑහීමටපත් වෙන්නේ නැති මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපිව කන්ටැක්ට් කරගන්න ඔයගලන්ට මම නම්බර් සඳහන් කරන්නම්. අපේ තිරියෙත් මේ නම්බර්ස් ඔයගලන්ට දැනගන්න ලැබෙනවා. අපේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක ඇවිල්ලා 0112 769 367 0112 769 367 අපේ WhatsApp හා මොබයිල් නම්බර් එක වෙන්නේ හොට්ලයින් නම්බර් එක වෙන්නේ 0766 915 213 0766 915 213 ඊට අමතරව අපේ බ්‍රාන්චස් දෙකක් තියෙනවා. අපේ හෙඩ් ඔෆිස් තියෙන්නේ කොළඹ දෙල්කන්ද ජංක්ෂන් එකේ NSB බැංක් එක ළඟමයි. හරියටම දෙල්කන්ද ජංක්ෂන් එකේ NSB බැංක් එක තියෙනවා. NSB බැංක් එක ළඟම තමයි අපේ දෙල්කන්ද හෙඩ් ඔෆිස් බ්‍රාන්ච් එක පිටලා තියෙන්නේ. ඊට අමතරව අපේ ගාල්ලේ බ්‍රාන්ච් එකක් ඕපන් කරලා තියෙනවා. ඒක තියෙන්නේ ගාල්ලේ චේම්බර් ඔෆ් කොමර්ස්. ගාල්ලේ ටවුන් එකේම ගාල්ලේ චේම්බර් ඔෆ් කොමර්ස් එක තියෙනවා. වාණිජ අමාත්‍යාංශේ එතන තියෙනවා. ඒකේ පල්ලෙහා තියෙනවා එතනම LOC අවුට්ලට් එකක්. ඒක ළඟේ දෙවන මහලේ තමයි අපේ ශාඛාව පිටලා තියෙන්නේ. ගාල්ලේ බ්‍රාන්ච් එක. එතකොට මේ බ්‍රාන්චස් වලට විශේෂයෙන්ම ඉරිදා දිනයන්හිදී අපේ ලෝය කෙනෙක් එතනටත් එනවා. ඔයගලන්ට කන්සල්ටේෂන්ස් ගන්න. අපේ බ්‍රාන්චස් දවස ගානේ විවෘතව පවතිනවා. ඔයගලන්ට ඇවිල්ලා අපේ විස්තර දැනගන්න ඔයගලන්ගේ අපේ එක්ස්පර්ටයිස් ගයිඩන්ස් එක අපේ ප්‍රොෆෙෂනල් ගයිඩන්ස් එක ඔයගලන්ට මේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ CVs තියෙනවා නම් ඔයගලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ අපේ WhatsApp අංකයට යොමු කරන්න. ඒ ප්‍රශ්නෙත් එක්ක ඔයගලන්ගේ ගැටලුවත් එක්ක ඒ විස්තර කතා කරන්න. ඔයගලන්ට අවශ්‍ය කරන මේ සෑම විස්තරයක්ම අපි පුළුවන් තරම් ඉක්මනට මොකද අපිට ගොඩාක් ඉන්ක්වයරිස් එනවා එක දිගට අපි පුළුවන් තරම් ඉක්මනට විශේෂයෙන්ම පුළුවන් නම් දවසක් වගේ ඇතුළත කාලයකදී ඔයගලන්ට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි බ්‍රාන්චස් වලට ඇවිල්ලත් අපේ හෙඩ් කවුන්සලර්ත් එක්කත් ඔයගලන්ට කතා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම වීසා රිෆියුසල්ස් වගේ තියෙන කට්ටියට බය නැතු වෙන්න ලංකාවේ දැනටමත් ඉන්න එකම ඕස්ට්‍රේලියා සහ නිව්සීලන්ත ලයිසන්ස් ලියාපදිංචි ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ගේ උපදෙස් මත ඔයගලන්ට ඔයගලන්ගේ වීසා එක සක්සස් කරගන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඒක ස්ටුඩන්ට් වීසා එකක් වෙන්න පුළුවන් නැත්නම් විසිට් වීසා එකක් වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මම ආයෙත් නම්බර් සඳහන් කරන්නම්. අපේ WhatsApp එක ඩිරෙක්ට් නම් කරන්නත් පුළුවන් 0766 915 213 0766 915 එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එකට මුලින් ඉඳලා අපේ ප්‍රශ්න අහලා අපිත් එක්ක එන්ගේජ් වෙලා හිටපු ඔයගොල්ලන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මිස් නුවන් බෙල්ලන්තුඩා අපේ මැනේජින් ඩිරෙක්ටර් මහතාටත් අපේ හෙඩ් ඔෆ් ස්ටුඩන්ට් කවුන්සලර් අපේ මිස් පීමි බෙල්ලන්තුඩාවටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් සම්බන්ධීකරණ කටයුතු කරලා ඉවරලා ඒ දරුවන්ට අවශ්‍ය කරන ගයිඩන්ස් විශේෂයෙන් මේ අවශ්‍ය කරන උපදෙස් ලබා දුන්නාට තව වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් අපි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. අපි හරහා ඔයගලන්ට තව විස්තර දැනගන්න හැකියාවක් තියෙනවා.